තියක යන්න ලැබීම කියන එක කුසල විපාකයක්ද අකුසල විපාකයක්. ඒක කුසල විපාකයක් හැටියට අපිට ගන්න පුළුවන්. සාමාන්‍ය ලෝකයක් එක්කලා බලුවාම. හැබැයි ඒකේ එනකොට ලැබෙන කාල පීඩා ටික එතකොට ඒක දුක්ඛ විපාක, ඒක අකුසල විපාක. එතකොට අර කුසල විපාකේ විපාක දෙනකොට ඒක ඇතුළේම අකුසල විපාක. ඒ නිසා ඒ ස්වභාවයේ නුවණින් තේරුම් ගන්න තමයි අපේ ජීවිතයේ යථාර්ථය ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජීවිතය අස්තිර බව, කෙටි කාලීන බව. වැඩි දුරක් නෑ අපට යන්නට. බොහොම ටික දුරයි තියෙන්නේ. ඒ කාලය තුල අපි මනස පුහුණු කරන්න ඕන. කොහොමද පුහුණු කළ යුත්තේ? මනසේ මතුවෙන දුර්වලකම් ටිකක් හරි අඩු කරගන්න. මේ ජීවිතේ අපට හැමෝටම රහත් වෙන්න, සෝවාන් වෙන්න බැරි වෙන්න පුළුවන්. අඩුම තරමින් අපට පුළුවන් ශනිකව පොඩි දෙයින් කුපිත වෙන එක අපිට මේ ජීවිතේ අඩු කරගන්න පුළුවන්. ඒක අඩු කරගන්න අපි පුහුණුුනේ නැතිනම් ඊළඟ භවයේ උපදින්නට වෙන්නේ ඊට වඩා ව්‍යාකූල මනස. නැවත ඒ කෝපයට, ද්වේෂයට, වික්ෂිප්ත බවට අපේ මනස නැඹුරු වෙනකොට ඊළඟ භවයේ දුර්වල මානසික තත්ත්වයක් ඇතුව ඉපදීමේ ඉඩකඩ වැඩි. ඒ නිසානේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අර මත්පැන් දීමේ ආදීනව ගැන. උම්මත්තකා විගත ලජ්ජුනා භවಂತಿ. දීනා සදා ව්‍යසන රෝග පරාමකන්ති. එතකොට උම්මත්තක භාවය ඇති කරගන්න, දීන බව ඇති වෙන්න, විවිධ ලෙඩ රෝග ඇති වෙන්න පමණක් නෙවෙයි ඊළඟ භවයේදී දුර්වල මානසික තත්ත්වයක් ඇති වෙන්නට උමතු බව පිණිස හේතු වෙන්නට ඊළඟ භවයටත් ඒක හේතු වෙනවා. ඇයි අර මත්ද්‍රව්‍ය වලින් කය දුර්වල වෙනවා විතරක් නෙමෙයි ඒ කායික දුර්වල බවත් එක්කලා මානසික වශයෙන් උදේතනත්ත දුබල තැනක වැටෙනවා. සී කල්පනාව නැති තැන. ඒක දිගින් දිගට ඇබ්බැහි වුණාම මොකද වෙන්නේ? ඊළඟ භවයේ උපදිනකොට ඒ තැනත්තට ඒ දුර්වල ස්වභාවය බලපෑමක් ඇති කරනවා. යම් ප්‍රමාණයකට බලපෑමක් ඇති කරනවා. සාංශාරික පුරුදු. ඒ නිසා අපේ මනස මේ ජීවිතයේදී අපට කෝපය, ද්වේෂය බහුලව පොඩි දෙයින් සැලෙන්න, පොඩි දෙයින් තැති කරන, පොඩි දෙයින් සැක කරන, පොඩි දෙයින් බියපත් වෙන. ඒකඳු දුර්වල මානසිකත්. ඒ කියන්නේ වහාම සැලෙන ගතිය. සංවේදී බව වැඩි. පොඩි දෙයින් වික්ෂිප්ත වෙනවා. පොඩි දෙයක් දරා ගන්නට බැහැ. ඉතින් සංවේදී බව අපිට තියෙන්න ඕනේ. හැබැයි ඒක ප්‍රඥාවෙන් පාලනය කරගන්න ඕනේ. ප්‍රඥාවෙන් පාලනය කරගන්න බැරි වෙන හැම මොහොතකම දුර්ගුණයක් තමයි මතුවෙන්නේ. පසුතැවීම කියන්නේ දුර්ගුණයක්. වික්ෂිප්ත බව කියන්නේ දුර්ගුණයක්. දරා ගන්නට බැරි බව කියලා කියන්නේ දුර්ගුණයක්. කලබල වෙනවා කියන්නේ දුර්ගුණයක්. ඒවත් එක්ක තමයි කෝපය, භීතිය ආදී නැවත මතුවෙන්නේ. ඉතින් ඒවා අපිට සෝවාන් වෙන්න බැරි වෙන්න පුළුවන් මේ ජීවිතේ. දැන් නැරෙන්න කලින් මගේ මනසේ මේ දුර්වලකම මම අඩු කරගන්න ඕන කියලා යම් කෙනෙකුට ටිකක් උත්සාහ කරන්න පුළුවන් නම් ඒ තැනට මරණ සතිය අර දුර්වලකම පාලනය කරගෙන මනස ශක්තිමත් කරගන්නට උපකාර වෙනවා. ඊළඟට මෙන්න මේ ගුණය මම මරන්න ඉස්සරලා දියුණු කරගන්නවා. දැන් මගේ ජීවිතේ මම ඒ විදිහට අරමුණු කරගත්තු කරුණු කිහිපයක් තියෙනවා. මම මේ භවයේ මේ යන්න කලින් කොහොම හරි මෙන්න මේ කාරණා ටික මම ශක්තිමත්ව තහවුරු කරගන්නට ඕන. ඊළඟ භවයේ එතන ඉඳලා නැගිටින්න. මොකද මේ ජීවිතේ මට මගේ මනසේ මට දැනෙන යම් දුර්වලකම් කීපයක් යටපත් කරගන්නට ඒ ගුණාංග අත්‍යවශ්‍යයි. ඊළඟ භවයේ සිහි කල්පනාව අවදි කරගෙන යන්තම් 6-4 තේරෙන වයස වෙනකොට මගේ ප්‍රාර්ථනා මොකක්ද? මගේ අරමුණ මොකක්ද කියලා අපිට සිහි වුණේ නැතිනම් අපේ ජීවිතේ බොහෝ කාලයක් අපත යනවා. දැන් මේ ජීවිතේ මට ඒක සිහි කරගන්න බොහෝ කල් ගත වුණා. ඉතින් එහෙම වුණොත් ඊළඟ භවයේ මේ ජීවිතේ මේක නිම කරගන්නට බැරි වුණොත් අපිට තව එක භවයක හරි උපදින්නට සිද්ධ වෙනවා. ඉතින් මේ ජීවිතේ සිද්ධ වෙච්ච කලබගෑනිය මේ ඊළඟ භවයේ සිද්ධ වුණොත් ඒක අපරාධයි. ඉතින් ඒ නිසා එහෙම නොවෙන්නට මනස පුහුණු කරන්න. දැන් අද නන්දික මහත්මයා ගෙන්නගත්ත අපේ අලුතෙන් සකස් කරපු ධර්ම ග්‍රන්ථය නිර්වාණ අවබෝධයේ තෙක් සසර ගමන කලමනාකරණය කරගෙන.
ඒ පොත හැමෝටම ලැබුණොත් ඒක කියවන්න අනිවාර්යෙන්ම එකවරක් නෙමෙයි දෙතුන්වරක් හරි කියවලා ඒ කාරණා හොඳට සිතට ගන්න. සෝවාන් ඵලයටපත් වෙන තෙක් අපි මේ සසර ගමන සැලසුම් කරගන්න. මේ භවයේ නවත්තන තැනින් ඉදිරි භවයේ පටන් අරගෙන කටයුතු ටික කරන්න. එහෙම නැති වුණොත් හොද මඩේ දාන්නා වගේ අපිට මේක නිමක් කරන්නට වෙන්නේ නැහැ. ඒ නිසා අපි අදිෂ්ඨාන ඇති කරගන්න ඕනේ ජීවිතය අස්තිරයි, කෙටි කාලයයි. ඒ නිසා මේ කාලය තුල කරුණාව, මෛත්‍රිය, දරා ගැනීම, ඉවසීම අදුතරමින් අපිට සෝවාන් වෙන්න බැරි වෙන්න පුළුවන්. මේ වගේ යම්කිසි මානුෂීය ගුණ ටිකක්වත් අපි පුහුණු කරගන්න. ඒ කරුණා මෛත්‍රිය කියලා කිව්වන් පස්සේ සියලු සත්ත්වයෝ සුවපත් වේවා නිදුක් ඒක විතරක් නෙමෙයි. ඉතින් එහෙම හිතන්න අපි ඕන කෙනෙකුට හිතන්න නම් බැරිය ඕන කෙනෙකුට. හැබැයි මෙත්තම කියලා කියන්නේ සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා කියලා හිතන ගතිය විතරක් නෙමෙයි. අනුන්ගේ සුවය වෙනුවෙන් උනන්දු වෙන කැප වෙන ගතිය. ඒක ලේසි පහසු දෙයක් නෙමෙයි. ඒ ගුණය දියුණු කරගන්න. කරුණාව කියලා කියන්නේ දුකින් මිදෙත්වා කියලා හිතන එක විතරක් නෙමෙයි. අනිත් කෙනාගේ දුක පීඩාවේදී දුක අඩු කරන දුකින් මුදවන්න කැප වෙන ගතිය. ඒවා පහසු නෑ. නමුත් උත්සාහ කළොත් අපිට බැරි නෑවා දියුණු කරගන්න. ගිහිුණත් පැවිදිුණත් අපි හැමෝම යලි ප්‍රත්‍යක්ෂා කරමින් පුහුණු කළොත් විතරයි ඒවා දියුණු කරගන්නට පුළුවන්. ඒ නිසා අපිට මරණ සතිය උපකාර වෙනවා යහ ගුණ අවදි කරගන්න. මෙන්න මේ ගුණාංග මම දියුණු කරගන්නට ඕනේ මේ ජීවිතේ මරණයට කලින් කියන දැඩි චිත්ත අධිෂ්ඨානයක් ඇති කරගන්න. ඊළඟට රේරුකාණ මහානායක හඳු සිහිපත් කළා වගේ මේ යන්නට කලින් මේ ධර්මතාවයන් වටහා ගන්නට යම් ප්‍රමාණයක හැමෝටම එක මට්ටමේ ප්‍රඥාවක් නැති වෙන්න පුළුවන්, එක මට්ටමේ සාංශාරික පුහුණුවක් නැති වෙන්න පුළුවන්. හැබැයි උත්සාහ කළොත් අනිත්‍ය දුක්ඛ අනාත්ම මේවා ගැන පෙරට වඩා ගැඹුරු වැටහීමක් අපිට ඇති කරගන්න පුළුවන් මේ යන්නට කලින්. ඒ අවබෝධය අපට උදා වෙනවා ඊළඟ භවයේ තැනදලා පටන් අරගෙන නිවන් මාර්ග පුරුදු කරගන්න. ඉතින් අන්න ඒ සඳහා අපට මරණ සතිය ලොකු ධෛර්යයක් ඇති කරනවා, සති සම්පජඤ්ඤයක් උපදවනවා. අප්‍රමාදී ගුණය උපදවා ගන්නට අපට මරණානුස්සතිය සහ මරණ සතිය විශේෂයෙන් වැදගත් වෙනවා. ඉතින් මේ කාරණා සිහිනුවණින් වටහාගෙන තම තමන් ගත කරන මේ ජීවිතය බොහොම අස්තිර ජීවිතයක්, කෙටිකාලීන ජීවිතයක් ගත කළ ආයු කාලය ගණනය කරන්නට පුළුවන් වුණාට ඉදිරියට පවතින ආයු කාලය අපි කාටවත් ගණනය කරන්නට බෑ. ඒ බව නැවත නැවත සිහි කරමින් අද දවස පමණයි අපේ ජීවිතේ පවත්වන්නට ඉඩ තියෙන්නේ කියන විදිහේ සංඥාවක් උපදවාගෙන මේ දවස තුළ ගුණධර්ම වඩන්නට හැකිනම් ඒ පුද්ගලයාට තමයි ලබාගත් මනුෂ්‍ය ජීවිතේ යහපත් ඵල ලබා ගන්න පුළුවන් වෙන්නේ. මේ ඉතින් හෙට කරනවා කියලා හිතුවනම් අද නෑ. එතකොට හෙට දවසේ ආයෙත් හෙට. එතකොට ඒ දවස කවදාවත් උදා වෙන්නේ නෑ. ඒ නිසා ඒ දවස අදයි කියන බව සිහි කරගන්නට අපේ මරණ සතිය විශේෂයෙන් වැදගත් වෙනවා. ඒ විදිහට සති සම්පජඤ්ඤය අවදි කරගෙන මරණය සිහි කරගෙන ගුණනුවණ දියුණු කරගන්නට මේ සුද්ධහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරමු. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාට මිය පරලෝකීය ඥාතීන්ට ඔබ හැම දෙනාටම බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවේ සැනසී කරන වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा